මම ඔය හෙල්මට් එක අතට ගත්ත වෙලාවෙම තමන් දන්නවා ඔය ආයුධයක් ලෙස තමන් ඕක භාවිතා කරනවා කියන එක. අද හිසේ කැක්කුමක ඉඳලා මරණය දක්වා ඕනෑම දෙයක් සිදු විය හැකියි. තරුණ පිරිස තමයි වැඩි හරියක් මේ නැති දෙයකට වුණත් ටක් ගාලා මේ හෙල්මට් එක අරගෙන පහර දෙන්න. මම හිතුවේ ඔය පාර ගැහුවා කියලා ඒ මනුස්සයා මැරෙයි කියලා. මේක කොච්චර දුරට වළංගුද නීතිය ඉදිරියේ. බොහෝ දෙනෙක් කිව්වට අපි හිතුවේ නෑ ඕකෙන් ඔච්චර තුවාලයක් සිද්ධ වෙයි කියලා. හෙල්මට් එකක පර්පස් එක මොකක්ද? තමන්ගේ මූණයි හිසයි ආරක්ෂා කරන්න පළඳින දෙයක්. ඉතින් ඔය පළඳින දෙයින් තව පුද්ගලයෙක්ගේ ඔළුවට ආයුධයක් ලෙස භාවිතා කරලා ප්‍රහාරයක් එල්ල කරාම ඒකෙන් තුවාලයක් වෙන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්. මම ඔය හෙල්මට් එක අතට ගත්ත වෙලාවෙම තමන් දන්නවා ඔය ආයුධයක් ලෙස තමන් ඕක භාවිතා කරනවා කියන එක. මම හිතුවේ නෑ කියන එක නිදහසට කාරණයක් වෙන්නේ නැත. හිස් අතින් කරන පහර දීමකට සාපේක්ෂව මේ හෙල්මට් වලින් කරන පහර දීම වෛද්‍ය විද්‍යාත්මකව මෙච්චර බරපතල වෙන්නේ නැහැ. එතනින් පාරක් එල්ල කරාම අතේ යම්කිසි මට්ටමකට පාර අවශෝෂණය කර ගැනීම හැකියාවක් තියෙනවා. හෙල්මට් එකේ පාර එල්ල කරනකොට අපි පාවිච්චි කරන ඒක ඒ පාර එල්ල දීම සඳහා භාවිත කරන පරාසයක් වැඩි සහ වේගයක් වැඩි. ඒක හෙල්මට් එක තරමක් විශාලයි නිසා විශාල පුෂ්ඨවර්ග බලයෙන් අතකින් ගන්න පාරකට වඩා ප්‍රමාණයෙන් වැඩි. හෙල්මට් එකකින් පාරක් දැම්මට පස්සේ අපිට නම් බාහිර තුවාල තියෙන වැලු බැලමට පේන ඒවා වෙන්න පුළුවන්. නමුත් අභ්‍යන්තරයේ තියෙන තුවාල අභ්‍යන්තරයේ හිස් කබලයේ ඇතුලේ මොළයට දෙන්න පුළුවන් රුධිර වාහනයේදී ඒවා අපිට ඒ සිදුවීම වෙච්ච ගමන් මේ සමහරලාට ඒක අයිඩෙන්ටිෆයි කරගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට අපිට යම්කිසි කාලයක් යනකම් බොහෝ විට පැය 24ක් වෙන කාලයක් අපි තියාගෙන අධ්‍යයනය කරලා බලනවා මේ අභ්‍යන්තර මොළයට වෙච්ච හානියක් මොකක් හරි තියනවද අභ්‍යන්තර රුධිර වාහනයක් නිසා ඇතිවන සම්පූර්ණ මොන වගේ වැරදි යටතේද මොන වගන්ති යටතේද ඔවුන්ට දඬුවම් පැමිණ වෙන්නේ. මේක වැටෙන්නේ මරණය සිදු කිරීමේ චේතනාවක් නැතුව හෝ තමන් කරන ක්‍රියාව නිසා පුද්ගලයෙක් මිය යාම සම්බන්ධයෙන් තමයි ඔබ ඔය අහුව ප්‍රශ්නේ මං හිතන්නේ ඔබ ඇහුවේ. එතකොට මේක වැටෙන්නේ කුංචන මිනිමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් කියන එක සම්බන්ධයෙන්. ඒ වගන්තිය වැටෙන්නේ දණ්ඩ නීති සංග්‍රහය 297 කියන වගන්තිය. ඕකේ දෙකක් තියෙනවා කුංචන ඇත්තටම. එකක් තමයි ඔය චූදිත තැනැත්තා ඔය දණ්ඩ නීති සංග්‍රහයේ 297 වගන්තිය යටතේ වසර 10ක සිර දඬුවමක් දීමේ හැකියාව තිබෙනවා. තරුණ පුද්ගලයෙක් සුලභව සිද්ධ වුණාට දැන් මේ අපි දැන් දිග අරගත්තු කරුණු කාරණා අනුව බලනකොට මේක හරි ප්‍රබල කාරණාවක් අපි මේ අද මේ කතාවට ගත්තේ. ඔබතුමාට හම්බෙලා තියෙනවද මේ ප්‍රහාරකයෝ තමන් කරපු වැරද්දේ බරපතලකම දැනගෙන මේක කරපු කට්ටිය?